අද තයිබෝන් කියලා පිළිගන්නවා ටෙස්ට් පල්සිත් පසඳ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය පාවිච්චි නොකරන කාලය ඉතුරු කරගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන Windows 10 වල shortcuts 10ක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව දැන් යමු වීඩියෝ එකට. හරි. මම මෙන්න මේ විදිහට මගේ desktop එක on කරගත්තා. උදාහරණයක් විදිහට මම මෙන්න මේ විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහ වෙබ් බ්‍රවුසර් එකේ සර්ච් රිසල්ට් එකක් ගන්න. හිතන්න මට මේ තියෙන ටෙක්ස්ට් එක මගේ මෙන්න මේ Word document එකට ගන්න ඕනි කියලා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලගේ දැන් මම මේ බ්‍රවුසර් එකේ සර්ච් රිසල්ට් එකට යනවා. ගිහිල්ලා අවශ්‍ය ටෙක්ස්ට් එක highlight කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මම අවශ්‍ය ටික highlight කරගන්නවා. ඊට පස්සේ highlight කරගත්තාට පස්සේ control දාන C ඔබන්න ඕනි අවශ්‍ය ටෙක්ස්ට් එක copy වෙන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මගේ Word document එකට යනවා. ඊට පස්සේ අර copy වෙච්ච ටෙක්ස්ට් එක paste කරන්න control දාන V ඔබන්න ඕනි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අර මම copy කරපු මෙන්න මේ ටෙක්ස්ට් එක මගේ Word document එකේ මෙන්න මේ විදිහට paste වුණා. ඒක තමයි පළවෙනි shortcut එක. දෙවෙනි එක ගත්තොත් ඔයාලා ගොඩක් භාවිතා කරන එකක් තමයි කීබෝඩ් එකේ print screenshot කියන key එක. ඒක එබුවට ඒ image එක save වෙන්නේ తాවකාලිකව ඔයාගේ clipboard එකට විතරනේ. මම අද කියා දෙන්නේ ඔයාගේ C drive එකට කෙලින්ම save වෙන විදිහේ screenshot එකක් ගන්න විදිය. ඒකට කරන්න තියෙන්නේ Windows දාන print screenshot කියන key එක ඔබන්න. එතකොට ඔයාට කලින්ට වඩා සරලව බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට file explorer on කරන්න. on කරලා pictures වලට යන්න. pictures වලට ගියාට පස්සේ screenshots කියලා එකක් තියෙනවා. ඒ folder එකට යන්න. එතකොට ඔයාලට බලාගන්න පුළුවන් ගහපු screenshot එක මෙන්න මේ විදිහට අපිට පෙන්නනවා. සරලවම file clipboard එකෙන් save කර ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනේ නැහැ. මේ විදිහට සරලවම අපිට screenshot එක ගන්න පුළුවන්. ඉතින් ඒගාව කිය ෂෝට්කට් කී එක විදිහට මම තෝරගත්තේ Windows දාන I. මේකෙන් කරන්නේ හිතන්න දැන් ඔයාගේ PC එක එකපාරට ලැග් වුණා. ලැග් වෙනකොට ඔයාට ඕනි settings වලට යන්න. settings වලට යන්න ඕන නම් කරන්න තියෙන්නේ Windows දාන I ඔබන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ settings on වෙනවා. ඒක එතකොට තුන්වෙනි ෂෝට්කට් එක. ඊගාවට තියෙනවා තව හිතන්න ඔයා එන්න මේ විදිහට දැන් settings app එක තියෙනවා. තව මම on කරගෙන ඉන්නවා මගේ browser එක. දැන් app දෙකක් තියෙනවානේ. app දෙකක් අතර දැන් multitasking කරද්දී app එකක් අතර මාරු වෙන්න ඔයා mouse cursor එක මෙතන ඉඳන් i පාරක් settings වලට මේ task bar එක ගෙනියන්න බෑ. එහෙම ගෙනියන්න අවශ්‍යතාවයක් නැහැ මේකදී. alt එකයි tab එකයි ඔබන්න. alt key එකයි tab key එක. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ මේ වෙලාව on වෙලා තියෙන apps ටික මේ විදියට. ඊට පස්සේ මේ tab key එක එකින් එක press කරනකොට ඒ window වලට වෙනම වටේට සුදු පාට වෙලා රවුමක් අපිට බලා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේ විදියට මගේ open වෙලා තියෙන web browser එකනේ. දැන් මම settings වලට ගිහිල්ලා on දැන් setting කියන එක වටේ highlight කරන බලා ගන්න පුළුවන්. දැන් alt අරපු ගමන් setting එකට වෙනම වැටෙනවා. ඊගාව එක තමයි Windows එකයි arrow keys. ඒවෙන් පුළුවන් අපිට මෙන්න මේ විදිහට multitasking වලට screen එක බෙදා ගන්න. කලින් ඔන්න iPad මම settings full screen දාගත්තා maximize කරගත්තා. දැන් තියෙන්නේ Windows key එකයි මම left arrow key එකයි යොබනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක app එකක් මගේ left එකේ හරියට ගානට බෙදිලා ආවා. දැන් iPad මම යනවා web browser එකට. Windows දාන right arrow key. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් app දෙකක එකපාර multitasking වලට ඔයාලා ගොඩක් වැදගත් වෙන shortcut එකක් මේක. settings වෙනම පැත්තක අපිට බලා ගන්න පුළුවන්. web browser එක වෙනම පැත්තක බලා ගන්න පුළුවන්. මේ විදිහට එක තමයි Windows Shift X. මේකෙන් අපිට කරන්න පුළුවන් එක එක header වලටත් screenshot ගන්න පුළුවන්. තව එක එක edits ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට Windows Shift S. මේකෙන් ඔන්න ඔය විදිහට අපිට මෙනු එකක් එනවා. එතකොට මෙන්න මේ විදිහට එක එක header තල් මාරු ගන්නත් පුළුවන්.
සහ මෙන්න මේ විදිහට ගන්න ස්ක්‍රීන්ෂොට් එක අපි ක්ලිප්බෝඩ් එකට සේව් වෙනවා. ක්ලිප්බෝඩ් එක සේව් වුණාට පස්සේ ඔයාලට වෙනම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනින්ම සේව් කරන්නත් පුළුවන්. ඊගව කී එක තමයි Windows ධන D. ඒ කියන්නේ දැන් හිතන්න ඔයා මෙන්න මේ විදිහට වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් දැන් හිතන්න මම ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඕපන් කරගෙන හිටියා. දැන් මේක පාවිච්චි කරද්දී එක පාරටම ඔයාලට ටැබ්ස් එක මිනිමයිස් කරන්න ඕනේ කියලා. දැන් මම වෙබ් බ්‍රවුසර් එකයි වෙබ් ડોකියුමන්ට් එක දෙකම ඔන් කරලා තියෙනවා මේ විදිහට. දැන් සේරම මිනිමයිස් කරන්න Windows එකයි D එක ගන්න. එතකොට සේරම මිනිමයිස් වෙලා යනවා. ආයිමත් ඒක ගන්න ආයි Windows D. පාර බලා ගන්න පුළුවන්. ඒ ටික වෙන වෙනම ආයි පාරක් වෙන්නවා. ඊගාව එක තමයි හිතන්න දැන් ඔයාලා මෙන්න මේ විදිහට window keypad එක වැඩ කරන ගමන් ඉන්නවා. හිතන්න ඔයාලට වැඩ කරන window එක විතරක් තියලා අනිත් ටික background එක relax කරන්න ඕන කියලා. එතකොට ඔයාගේ ඇස් දෙකටත් ගොඩක් මහන්සිය අඩු වෙනවා. ඒකට කරන් තියෙන්නේ මේ වැඩ කරන window එක පොඩ්ඩක් හොල්ලන්න ඕන. එතකොට අනිත් සේරම මිනිමයිස් වෙලා යනවා. ඒක තමයි ඊගාව ටිප් එක. ඊගාව එක තමයි මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ ගේමර්ස්ලාට ගේමින් කරන කට්ටියට. ඒක තමයි Windows ධන G. මේකෙන් අපිට බලා ගන්න පුළුවන් ඔයා දැන් ගේම් එකක් ප්ලේ කර හිටියා නම් ඒක හැමම තියෙද්දි ඒක උඩ අපිට බලා ගන්න පුළුවන් performance, CPU performance ඒක වෙනම බලා ගන්න පුළුවන්, audio mic එක වෙනම බලා ගන්න පුළුවන්, ඔයා ගන්න captures වෙනම බලා ගන්න පුළුවන්. ඒක Windows ධන G. ඒකෙන් ඒ වගේ ඉන්ෆර්මේෂන් ටිකක් ගන්න පුළුවන්. තව දෙයක් තමයි ඊගාව ටිප් එක. Windows ඔයාගේ මේ ටාස්ක් බාර් එකේ තියෙනවනේ ඇප් ටික. මේ ඇප් ටික හිතන්න ඔයාලට mouse cursor එක ගෙනිල්ලා ඔහොම ක්ලික් කරනවට වඩා මෙන්න මේ ක්‍රමය ලේසි. Windows key එකයි දැන් ටාස්ක් බාර් එකේ පළවෙනියට මගේ තියෙන Copilot app එක. ඒක open කරන Windows එකයි number 1 ක්ලික් කරනවා. එතකොට පළවෙනියට තියෙන Copilot දැන් මට Copilot on වුණා බලා ගන්න පුළුවන්. ඉතින් ඊගාවට මම දැන් මම ආයිමත් පාරක් කරනවා File Explorer on කරන්න නම් Windows 3. එතකොට බලා ගන්න පුළුවන් File Explorer on වුණා. ඉතින් මේ වගේ තමයි app ටික on වෙන්නේ. ඊගාව එක තමයි කොහොමද දැන් හිතන්න මම දැන් මේ document එක on කරගෙන ඉන්නවා. ඔයා මට ඕනි mouse cursor එක දැන් සාමාන්‍ය විදිහට මේක කට් කරන්න නම් mouse cursor එක මේ අතට තියෙන තැනටම ගෙනියන්න ඕනේ. හිතන්න හදිසියෙ වගේ PC එක lag වුණා. lag වුණොත් කරන්න තියෙන්නේ F4 එක. ඔබ ගමන් කට් වෙලා යනවා බලා ගන්න පුළුවන්. Alt F4 එබුවට පස්සේ ඔයා වැඩ කර ඉන්න window එකකින් කට් කරන්න පුළුවන් mouse cursor එක කොහෙවත් ගෙනියන්නේ නැතුව. ඉතින් ඊගාව ටිප් එක තමයි හිතන්න ඔයා දැන් මම මේ විදිහට බ්‍රවුසර් එක පාවිච්චි කර ඉන්නවා. මට ඕනි දැන් හදිසියෙ ඔයාලට හරි යනවා. එතකොට කාටවත් මේක මේ යූස් කරන්න බැරි වෙන්න ලොක් කරලා යන්න අවශ්‍ය නම් දැන් ස්ටාර්ට් මෙනු එකට ගිහලා වෙනම අපි ආයි mouse cursor එක ගොඩක් දඟලන්න ඕනේ නැහැ. Windows එකයි L එකයි ඔබගම screen එක lock වෙනවා. මෙන්න මේ විදිහට screen එක lock වුණා බලා ගන්න පුළුවන්. recording එකට පෙන්වන්නවත් දන්නේ නැහැ. දැන් මම ආයිත් කම්පියුටර් එක log වෙනවා. ඒ විදිහට තමයි ඒ ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ ටෙච් වීඩියෝස් ගැන දැනගන්න ඕන නම් මම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.